A level වෙනුවෙන් අපිට වඩා මහන්සි වෙච්ච කෙනෙක් තමයි සමන්ස. සමන්සගේ නෝට් එක විතරයි පාඩම් කරේ. රිසල්ට් එක A3යි. මගේ රෑන්ක් එක මොණරාගල දිස්ත්‍රික් 4 මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මගේ අම්මා අප්පච්චි බාප්පා පවුලේ කට්ටියම මම ඉගෙන ගත්ත පාසල් මෝදේ කිදගම ප්‍රාථමික විද්‍යාලය, රාජකීය ජාතික පාසල, අමනේකඳුර ජාතික පාසල. සුබ දහවලක් වේවා ඔබ සියලු දෙනාටම. සමන්සගෙන්ද සහෝදර ඔබ සමගෙන්ද අවසරයි. මගේ නම ආර්යන් සිතුම් නිම්සර. මගේ රිසල්ට් එක A3යි. මගේ රෑන්ක් එක මොණරාගල දිස්ත්‍රික් 4. මේ රෑන්ක් එක පිටිපස්සේ ඒක වෙනුවෙන් මහන්සි වෙච්ච ගොඩක් දෙනෙක් ඉන්නවා. මේ රෑන්ක් එකේ තනි අයිතිය මගේ නෙවෙයි. මේකට මහන්සි වෙච්ච මේකට උරදීප ගොඩක් අය ඉන්නවා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ අම්මා අප්පච්චි බාප්පා පවුලේ කට්ටියව. ඊට පස්සේ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මම ඉගෙන ගත්ත පාසල් මෝදේ කිදගම ප්‍රාථමික විද්‍යාලය, රාජකීය ජාතික පාසල. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම උසස් පෙළ හදාරපු අමනේකඳුර ජාතික පාසල. ඊට පස්සේ මතක් කරන්න තියෙන්නේ මගේ යාළුවෝ සෙට් එක. ඔයාලටත් කවදා හරි කැම්පස් යන්න ආසාවක් තියෙනවා නම්, රිසල්ට් එකක් දාන්න ආසාවක් තියෙනවා නම්, රෑන්ක් එකක් දාන්න ආසාවක් තියෙනවා නම් ඔයාලා ආශ්‍රය කරන්න ඕනේ ඔයාලත් එක්කම එකට ගොඩ යන්න try කරන, ඔයාලත් එක්කම මහන්සි වෙන, ඔයාලත් එක්කම කැම්පස් යන්න try කරන, ඔයාලව ඇදගෙන යන සෙට් එකක් මිසක් මේවා කරලා තේරුමක් නැහැ. අද පන්ති යන්න ඕන නැහැ, අද පන්ති කට් කරමු ඔය පේපර් ලියන්න ඕනේ නැහැ කියන වලපල්ලට යන යාළුවෝ සෙට් එකක් නෙවෙයි, ගොඩ යන්න try කරන යාළුවෝ සෙට් එකක්. ඇත්තටම සමන්ස ගැන කියනවා නම් A level වෙනුවෙන් අපිට වඩා මහන්සි වෙච්ච කෙනෙක් තමයි සමන්ස. සමන්සගේ පෞද්ගලික ජීවිතයක් නෑ අතර මම දන්න විදියට. සමන්සගේ මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ මේ A level ළමයි වෙනුවෙන්. ඒක කෙලිමේ සල්ලිම බලාගෙන කරන දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම මනුෂ්‍යත්වයේ සත්කාරයක් කියලා තමයි මම හිතන්නේ. ඇත්තටම සමන්ස ගත්තොත් එimhe සමන්ස අපට සතියට දවස් 5ක් විතර පන්ති කරා. ඒ කියන්නේ සතියේ දවස් 7න් 5ක්ම වෙන් කරලා තිබ්බේ අපි වෙනුවෙන්. සමන්සගේ තියරි ක්ලාස් එක, රිවිෂන් ක්ලාස් එක, පේපර් ක්ලාස් එක, ඒ වගේම අපට ඔන්ලයින් ක්ලාස් කරා, පේපර් ක්ලාස්, පාස් පේපර් ඩිස්කෂන්. ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ විදිහට රිසල්ට් එකක් දාන්න, රෑන්ක් එකක් දාන්න පුළුවන් වෙලා තියෙන්නේ. සමන්සගේ තියරි ක්ලාස් එක ගැන කතා කරොත් එහෙම සමන්සගේ නෝට් එකේ කිසිම අඩුවක් නැහැ. නෝට් එක තිතටම ගානටම තියෙනවා. ඒකේ තියෙන්නේ කෙලින්ම විභාගයට ලියන්න ඕන විදිහටම තමයි සමන්ස නෝට් එක දීලා තියෙන්නේ. ඔයාලගේ ගුරුවරයා විශ්වාස කරන්න, ගුරුවරයාගේ නෝට් එක විශ්වාස කරන්න. ඇත්තටම මම නම් සමන්සගේ නෝට් එකේට පිටින් එහෙම ලොකු දේවල් හෙව්වේ නැහැ. සමන්සගේ නෝට් එක විතරයි පාඩම් කරේ. ඒක කිසිම අඩුවක් නැහැ. විභාගයට එන්නේ මොනවාද ඒ ඔක්කොම ඒක තුල තියෙනවා. ඊට පස්සේ සමන්සගේ රිවිෂන් ක්ලාස් එක ගැන ගත්තොත් එහෙම ඉකෝන් වල තියෙන දෙයක් තමයි තියරිය කොච්චර අපි කටපාඩම් කරත්, තියරිය කොච්චර ඔලුවට දාගත්තත් පේපරේ ලියන්න විදිහක් නැහැ. මොකද ප්‍රශ්න අහන්නේ වෙන විදිහකට, අපි උත්තර ලියන්න ඕනේ වෙනම විදිහකට. ඒක දන්නේ පේපර් මාර්කින් යන පාසල් ගුරුවරු විතරයි ගොඩක් වෙලාවට. මොකද පේපර් මාර්කින් වල ලකුණු කැපෙන තැන්, ලකුණු එන තැන් දන්නේ ඒ ගුරුවරු නිසා. සමන්ස කියන්නේ පේපර් මාර්කින් යන පාසල් ගුරුවරයෙක්. ඒකින්ද ඔයාලට ඒ chance එක හම්බෙලා තියෙනවා. ඔයාලගේ වටිනාකම තේරුම් ගන්න,